සුරූපී විරූපී කුමරිය. එකමත් එක කාලෙක තිබුණා ලස්සන රාජධානියක්. මේ රාජධානිය හරිම ලස්සනයි. මේ රාජධානියේ ඉඳියා හරිම ලස්සන කුමාරිකාවක්. මේ රාජධානියේ රජතුමාට ඉඳපු එකම දියණිය තමයි මේ කුමාරිකාව. මේ කුමාරිකාව තරම් ලස්සන කිසිම ගෑනු කෙනෙක් මේ රාජධානියේ ඉඳියේ නෑ. මේ කුමාරිකාවත් එයාගේ ලස්සන ගැන හරිම උඩඟුකමකින් තමයි ඉඳියේ. මේ කුමාරිකාව මෙයාගේ රාජධානියේ ඉන්න සේවිකාවන්ටත් හරිම නපුරු විදිහට තමයි සැලකුවේ. කිසිම වෙලාවක මේ රාජධානියේ ඉන්න සේවිකාවන්ට ආදරෙන් නම් කතා කළේම නෑ. මොන දේ කළත් මේ කුමාරිකාව එයාලට හොඳටම බැනපු එක තමයි කළේ. මේ කුමාරිකාවගේ හැසිරීම නිසා රාජධානියේ වැඩ කරන සේවිකාවෝ හැමෝම වගේ ගොඩක් දුකින් තමයි ඉඳියේ. එයාලට කිසිම වෙලාවක රාජධානී සතුටින් ඉන්න බැරි වුණා. කුමාරිකාව මොකක් හරි හේතුවක් හොයාගෙන මේ ඉන්න සේවිකාවන්ට බැනපු එක තමයි කළේ. කුමාරිකාව රාජධානියේ ඊළඟට රැජින බවට පත් වෙන්න ඉඳියත් එයා මේ රාජධානිය ගැන කිසිම දෙයක් හිතුවේ නෑ. එයා හිතුවේ එයාගේ ලස්සන ගැන විතරයි. මේ කුමාරිකාව කැමති වුණේ නෑ එයාට වඩා කිසිම කෙනෙක් ලස්සනට ඉන්නවට. මේ දේවල් නිසා මේ රාජධානියේ ඉන්න සේවිකාවෝ හැමෝම වගේ හැම වෙලාවෙම දුකින් තමයි ඉඳියේ. එයාලා කිසිම වැඩක් ආසාවෙන් කළේ නෑ. එයාලා මොන දේ කළත් කුමාරිකාව ඇවිල්ලා එයාලට හොඳටම බැනපු එක තමයි කළේ. එක දවසක් මේ රාජධානියේ වැඩ කරන සේවිකාවක් ගහක් ළඟට වෙලා හොඳටම අඬනවා. මෙයා මෙහෙම අඬන්නේ කුමාරිකාව එයා නොකරපු වැරද්දක් නිසා බැනපු හින්දා. මේ සේවිකාව ගහ ළඟට වෙලා හොඳටම අඬා ඉද්දි ඔතෙන්ට එනවා තව අලුත් සේවිකාවක්. මෙයා මේ ළඟදි තමයි රාජධානියේ වැඩට ඇවිල්ලා තියෙන්නේ. මේ අලුතෙන් ආපු සේවිකාව කුමාරිකාව ගැන හොඳටම විස්තර දන්නේ නැති නිසා මේ ගහක් ළඟට වෙලා අඬන සේවිකාවගෙන් අහනවා ඇයි ඔයා අඬන්නේ කියලා. මේ ගහ ළඟට වෙලා අඬන සේවිකාවත් කියනවා මම කිසිම වෙලාවක වැරැද්දක් කළේ නෑ. හැබැයි මේ කුමාරිකාව හැම වෙලාවෙම වගේ අපිට වැරදි කියා හොඳටම කෑ ගහනවා කියලා. මේ රාජධානියේ වැඩ කරන කිසිම කෙනෙක්ට සතුටින් වැඩ කරන්න හම්බෙන්නේ නෑ කියලාත් කියනවා. කුමාරිකාව හැම වෙලාවෙම වගේ හිතන්නේ එයාගේ ලස්සන ගැන විතරයි කියලා කියනවා. මේ අලුතෙන් ආපු සේවිකාව යනවා කුමාරිකාව හම්බෙන්න. මෙයා කුමාරිකාව ගාවට ගිහිල්ලා අහනවා සේවිකාවන්ට ඇයි එහෙම බනින්නේ? එයාලා කිසිම වැරැද්දක් නොකර ඇයි ඔබතුමිය එයාලට බනින්නේ කියලා. මෙතෙන්දිත් මේ කුමාරිකාවට හොඳටම කේන්ති ගිහිල්ලා මේ අලුතෙන් ආපු සේවිකාවට බනිනවා. මේ සේවිකාවට තේරුම් යනවා කුමාරිකාව මේකේ වැඩ කරන හැමෝටම වගේ බනින්නේ බොරුවට කියලා. කිසිම වැරැද්දක් නැතිව මෙයාලට වැරදි කියා කුමාරිකාව එයාලට හොඳටම බනිනවා කියලා මේ සේවිකාවට තේරුම් යනවා. කුමාරිකාව ඔහොම බැන ඉද්දි එක පාරටම මේ සේවිකාව ලස්සන සුරංගනාවියක් බවට පත් වෙනවා. මෙච්චර වෙලා සේවිකාවක් වගේ වෙස් වලාගෙන ඉඳලා තියෙන්නේ මේ ලස්සන සුරංගනාවි. මේ සුරංගනාවි මේ රාජධානියට ඇවිල්ලා තියෙන්නේ මේ කුමාරිකාවගේ උඩඟු කමට හොඳ පාඩමක් උගන්වලා යන්න. මේ සුරංගනාවි කුමාරිකාවට කියනවා මං අද ඔයාට ඔයාගේ උඩඟු කමට හොඳ පාඩමක් උගන්වනවා කියලා. මේ සුරංගනාවි කුමාරිකාවට ශාප කරනවා කැත්තම කැත්ත කුමාරිකාවක් වෙන්න කියලා. කුමාරිකාවට මේ ශාපයෙන් මිදෙන්න නම් මෙයා
හැමොත් එක්කම කරුණාවන්ත විදියට ආදරෙන් ඉන්න ඕනි. මේ කුමාරිකාවත් හරිම කැත කුමාරිකාවක් වෙනවා. මෙයා දැන් ඉස්සෙල්ලා වගේ පොඩ්ඩක්වත් ලස්සන නෑ. හරිම කැත කුමාරිකාවක් තමයි දැන් ඉන්නේ. මේ කුමාරිකාවටත් තේරුම් යනවා එයා කළේ කොච්චර වැරදි දෙයක්ද කියලා. කුමාරිකාව ඒක ගැන ගොඩක් දුක් වුණා. එදායින් පස්සේ මේ කුමාරිකාව රාජධානියේ ඉන්න සේවිකාවොත් එක්ක හරිම සතුටින් ආදරෙන් ජීවත් වුණා. මෙහි ඉන්න සේවිකාවන්ට ඉස්සර වගේ බනින්න ගියේ නෑ. එයාලගේ හොඳ කිව්වා. එයාලත් එක්ක හැම වෙලාවෙම වගේ සතුටින් ඉඳියා. රාජධානියේ ඉන්න සේවිකාවන්ටත් මේ කුමාරිකාවගේ වෙනස් වීම ගැන හරිම පුදුමයි. ඔහොම කාලේ ගත වෙලා ගියා. ටික කාලයක් ගියාට පස්සේ ආයෙත් අර සුරංගනාවි රාජධානියට එනවා. රාජධානියට ඇවිල්ලා මේ කුමාරිකාවගේ වෙනස් වීම දැකලා එයා කරපු ශාපේ ආයෙත් අයින් කරගන්නවා. ඒ ශාපේ අයින් කරගත්තට පස්සේ මේ කුමාරිකාව ඉස්සෙල්ලා ඉඳියා වගේ හරිම ලස්සන කුමාරිකාවක් බවට පත් වුණා.